ඇත්තම කිව්වොත් මම සිංහලට කැමතිම නැහැ. අකමැත්තෙන් තෝරගත්ත සබ්ජෙක්ට් එක. ඇත්තටම සිංහල සර්ගේ පන්ති ආවොත් එහෙම ඔයාලට සර් කියන විදිහට වැඩ කළොත් හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන් මහන්සි වෙලා. වන්දනා ඉස්කෝලේ රොයල් එක දිස්ත්‍රික් රෑන්ක් එක පුතා 229. ඔයා කිය 233. මේ දෙන්නම එක කැම්පස් එකට අහු වෙන්නේ. යාළුවෝ සෙට් වෙන්න පුළුවන් කැම්පස් ගිහිල්ලා. 200 ඉසෙඩ් එක කීයද? 1.503. 1.503යි. බොහෝ විට යවත් කැලණිය හෝ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල දෙකෙන් එකකට අහු වෙයි. සමහර විට පේරාහු වෙන්නත් ඉඩ තියෙනවා. අපි යාළ බලමු එයාට මොනවද කියන්න තියෙන්නේ කියලා. මම වන්දනා නිලක්ෂී. මගේ ඉස්කෝලේ රාජකීය විද්‍යාලය හොරණ. මම ෆ්‍රෙෂ් අයි එකේ B2යි C1යි. ෆ්‍රෙෂ් අයි එකේ B එකක් තිබ්බ සිංහල වලට. මට කැම්පස් යන්න බැරි වුණා. ඊට පස්සේ මම සෙකන්ඩ් ෂයි එක කරා. සෙකන්ඩ් ෂයි එකේ A2යි B1යි. කලින් ඉඳන් මේ දුරසගේ තමයි ක්ලාස් ආවේ. ඇත්තම කිව්වොත් මම සිංහලට කැමතිම නැහැ. අකමැත්තෙන් තෝරගත්ත සබ්ජෙක්ට් එක. ජපාන් කරන්න ආසාවෙන් ඉඳලා අර අම්මලගේ කීමට සිංහල කරා. ජපාන් කරලා බය නිසා කරන්න බය නිසා රිසල්ට් දාගන්න බැරි වෙයි කියලා සිංහල කරා. ඇත්තම කිව්වොත් කවදාකවත් ආසාවෙන් කරේ නැහැ. සිංහල සර්ගේ පන්ති ආවට පස්සේ කරන වැඩ ටික තමයි එතනින් එහා ගෙදර ගියාම මම ලොකුවට වැඩ කරන්නේ. අනිත් සබ්ජෙක්ට් එක තමයි මහන්සි වෙන්නේ. සිංහල වලට ලොකුවට මහන්සි වුණේ නැහැ. මට O level වලට සිංහල වලට තියෙන C එක. ඇත්තම කිව්වොත් සිංහල ආසාවෙන් කරේ නැහැ කවදාකවත්ම. බැනුම් අහනසකින් කුටිත් කාලා තියෙනවා. සිංහල සර්ගේ පන්තියේ කරපු ටිකෙන් තමයි රිසල්ට් එක දැම්මේ. ඇත්තටම සිංහල සර්ගේ පන්ති ආවොත් එහෙම ඔයාලට සර් කියන විදිහට වැඩ කළොත් හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන් මහන්සි වෙලා. ඔයාලටත් කියන්නේ සර් කියන විදිහට වැඩ ටික කළා හොඳට මහන්සි වෙලා හොඳ රිසල්ට් එකක් දාලා කැම්පස් යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you.